ආයුබෝවන් කිරන් TV වෙතින් ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ මොහොතේ ලෝකෙම කතා කරන ප්‍රධානතම මාතෘකාවක් තමයි මැදපෙරදිගින් වාර්තා වන නවතම නොසන්සුන්තාවයන්. මේ හේතුවෙන් ජුනි 29 වන දින විට ගෝලීය තෙල් මිල යළිත් ඉහළ යාමට පටන් ගෙන තිබෙනවා. පසුගිය ජුනි 28 වන දින රතු මුහුදේ සිදු වූ නාවික සිදුවීමක් හේතුවෙන් ප්‍රධාන තෙල් සැපයුම් මාර්ග අවදානමකට ලක්ව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මේ පිළිබඳව හදිසි සාකච්ඡාවක් කැඳවා ඇති අතර තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට විශ්ලේෂකයන් අනුතුරු අඟවනවා. ශ්‍රී ලංකාව වැනි තෙල් ආනයනය මත රඳා පවතින රටවලට මේ තත්ත්වය ඍජුවම බලපානවා. ඉන්ධන මිල ඉහළ යාම ප්‍රවාහන වියදම් ඉහළ නැංවීමෙන් දෛනික ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරනවා. රජය මේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව නිවේදනය කළා. මේ මැදපෙරදිග නොසන්සුන්තාවයන් ලෝකයට සහ අපේ රටට බලපාන්නේ කෙසේද? ඔබේ අදහස් අපට පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම කිරන් TV අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.